අපේ ඔෆිස් එක යන ගමන ගැන අපි පොඩි ලොග් එකක් කරමු. ඉතින් මම මුලින්ම මේ කියන්න ඕනේ මම රෙකෝඩ් කරද්දි පොඩ්ඩක් ලැජ්ජයි බං. මිනිස්සු මාව බලනවා මේ genau ඒත් මම රෙකෝඩ් කරනවා මේක කෝඩිය එක අයින් කරගන්න ඕනවද? ඉතින් ඔයගලන්ට පේනවා මේ මෙට්‍රෝ එක දැන් යනවා. ඒක තමයි යන්න තියෙන්නේ. මුලින්ම මෙතන ඉඳන් විනාඩි 5ක්වත් යන්නේ නැවතන් ඉන්ෂුරන්ස් මාකට් එකට යන්න. සෝරි ඉන්ටර්නෙට් සිටි එකට යන්න. මම ඉන්ෂුරන්ස් මාකට් එකේ ඉන්නේ. ඊට පස්සේ එතනට ගිහිල්ලා කරන්න තියෙන්නේ බස් එක ගන්න ඕනේ F34 කියලා. ඒක ප්‍රොඩක්ෂන් සිටි එකට පැයක් විතර යනවා මචං. ඉතින් හරි ආතල්ලේ ගමන. ඉතින් මම ඒ පැය හිතන්නේ නැහැ. මොකද මට එතන ළඟ ඉන්නත් පුළුවන්. ඒත් මම මෙතන ඉන්න හරි ආසයි. අල්බාෂ කියන්නේ හැම දෙයකටම අර ළඟයි මට. මේ දන්න කට්ටිය දන්නවා. ප්‍රොඩක්ෂන් සිටි එක මේ එන මේ පාළුවට ගිහිල්ලා තියෙන්නේ මචං. ඉතින් අපි යන් මේ ගිහිල්ලා බලමු මේ ගමන කොහොමද කියලා. මේ රාන්ති දුක කියන්නේ එද්දි මොකක් ගියා. ඉතින් එකක් කෙනකන් මම ඉන්නේ. විනාඩි 3කින් එනවා මචං. මේ සාමාන්‍යයෙන් විනාඩි 4න් 4ට විනාඩි 3න් 3ට වගේ මෙට්‍රෝ තියෙනවා. ඉතින් එහෙම අවුලක් නැහැ මෙට්‍රෝ මිස් වුණා කියලා මේ ලංකාවේ පැයක් විතර වරක් වෙන්නේ නැහැ මචං. මේ සිංගාල මෙට්‍රෝ එනවා. ඉතින් ඊළඟ විනාඩි 4 ඇතුළත එන්නේ. ඉන්නවා පෙන්නන්න. එනවා ඊළඟ විනාඩි 4 ඇතුළත තව එකක් එනවා මචං. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ මේ රේල් පාර මචං. මේ ලංකාවගේ පොඩ වෙනස්. මේ බං ලේඩිස් කොට වෙනම යන්න හදලා තියෙන්නේ. ලේඩිස් කොට ළමයි ඉඳයි. ඉතින් ක්‍රවුඩ් වෙලාවට මේක මාර්ගෙට වටිනවා. ඉතින් ඒක ලේඩිස්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට වෙනම කැබින් දෙකක් විතර තියෙනවා. ඒක ඒගොල්ලන්ට විතරයි යන්න පුළුවන්. ලේඩිස්ලාට පොඩි කට්ටියට විතරයි. ඉතින් මේ රටේ සාමාන්‍ය කාත්තාවුට මාර සැලකිල්ලක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට තියෙනවා එක එනවා මචං. මේ දුර ඉඳන් එන්නේ මම යන්න තියෙන ට්‍රේන් එක. සාමාන්‍ය යන්න තියෙනවා මචං. මොකද ඉඳන් පොඩි දුරක් විනාඩි 10ක් වරක් ඉඳලා යන්න ඕනේ. පේනදී මේ ගොඩක් යනවා බං. හරි ලැජ්ජයි. මේ ඇවිදන් යන ටික විතරයි. බස් එක තියෙනවා අතර තියෙන්නේ. එතන තමයි යන්න ඕනේ. වෙලාව හරි බස් එක මෙතන තියෙන්නේ මචං. දැන් ගිහිල්ලා බස් එක නගින්න යන්නේ. අඩෝ මිස් වුණානේ බං. shit. අඩෝ බස් එක මිස් වුණානේ බං. shit. අර මේ බස් එකෙන් තව විනාඩි 20ක් විතර යනවා මචං. මේ අපි අංකු බස් ස්ටෑන්ඩ් එකට තව එකක් එයි. ඉතින් බස් එක මිස් වුණා බෝයිස්. මොනා කරන්නද? ඉතින් දැන් තමයි බස් ඔයාලට ලස්සනට දෙන්න ඇති. මේ හරි ලස්සනයි. ඉතින් තව විනාඩි 20කින් විතර බස් එක එනවා. බස් එක ආවට පස්සේ අපි බස් එක නිකලා මේක කේස් එක නම් මේ මෙට්‍රෝ එක අවුලක් නැහැ. මෙට්‍රෝ විනාඩි 4න් 4 ආවට අපි ප්‍රොඩක්ෂන් සිටි එකට යන්න තියෙන බස් එක මත සාමාන්‍යයෙන් යනවා විනාඩි 20ක් විතර. එතනට ඇවිල්ලා විනාඩි 20ක් ඉඳලා තමයි යන්නේ කට්ටිය දාගෙන. සාමාන්‍යයෙන් දෙයින්ට තව බස් එකේ අතට අපිට සීටුත් තියෙනවා. වල ඉඳගෙන යන්න පුළුවන් ආතල්ලේ. මේ මොකද මැදාරියක් ඇති තමයි පොඩ්ඩක් සෙනග වැඩි වෙන. ඉතින් අද රමඩාන් මචං. අද නිවාඩු ගොඩක් ඔෆිස් වලට. අද 19 නේ මම මේ රෙකෝඩ් කරන්නේ 19. ඒක ගොඩක් කට්ටියට නිවාඩු දීලා තියෙන්නේ. අපේ ඔෆිස් එකේ මචං අපේ බොස්සා එහෙම නිවාඩු දෙන්නේ නැහැ බං. ඌ මාරකෙක් ඒ අවුගේ දෙලගිරි තරතේ මචං. මොකද අපි නිවාඩු ඉල්ලන්නේ නැහැ. අපිට රමඩාන් නැහැ නේ මචං. අපි ඇවිල්ලා පොඩි වැඩක් කරන ඩීට් එකක් ගන්නවා. මේ හැබැයි අද ගොඩක් ඔෆිස් වලට නිවාඩු මචං. ඊට මචං රමඩාන්. සෝ අපි අංක ඔෆිස් එකට බලන්න මම බස් එක පෙන්නන්නම්. බස් එක කොහොමද යන ගමන කොහොමද බලන්න.
තියෙන්නේ බොයිස් බස් එකක් ආවා දැක්කනේ පොඩි වෙලා යන්නේ සිංගල බස් එකක් ආවා ඒ තමයි බොයිස් F32 ප්‍රොඩක්ෂන් සිටි එකේ බස් එක මේක නගලා යන්න තියෙන්නේ සාමාන්‍යයෙන් බොයිස් මම බස් එකේ සාමාන්‍ය අන්තිම සීට් එකේ මේ කොනේ දාම දැන් ඉන්නේ මොකද මේ මට ලේසි මේ පොඩ නිදා ගන්න. ඉතින් අද නිදා ගන්න නෑ මට අද වීඩියෝ එක අද අනිත් දවසට මම ගොඩක් වැඩි නිදා ගන්නවා නැත්නම් මාරි කල්පනා කරගෙන මේ සයිට් එකේ සීට් එක බලන්න ඉන්නවා. මේ charge කරගන්න ඕන නම් මෙතන USB ports තියෙනවා. මේ charge කරගන්න පුළුවන්. යනවා. මේක ප්‍රොඩක්ෂන් සිටි එන්ට්‍රන්ස් ෆන්. මෙතනින් තව විනාඩි දෙකක් විතර යන්න ඕන පයින්. ඉතින් මම පෙන්නන්නම් අපේ ඔෆිස් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අවුවයි මචං මේ දවස් ටිකේ දැන් අවුව කාලේ පටන් ගන්න තියෙන්නේ පට්ට අවුවයි. ආය අගෝස්තු එනකන් අගෝස්තු නොවැම්බර් වෙනවා වගේ අල්ලන් ඉන්නවා සීන් එකක් තියෙන්නේ.
මම පාළුයි පාළු බල්ලෙක් නෑ මේ පැත්තේ. ඉතින් මේ පැත්තේ ගොඩක් තියෙනවා මචං මීඩියා ඊට පස්සේ ලොකු මාස් ප්‍රින්ටිං කරන උන් ගොඩක් ඔය ප්‍රොඩක්ෂන් මීඩියා සම්බන්ධයෙන් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. අපේ පැත්තේ තියෙනවා සුපිරි මේ ප්‍රොඩක්ෂන් කම්පැනිස් ඔය ආයේ නෑ. ඉතින් මේ තියෙන ප්‍රොඩක්ෂන් කම්පැනි කියලා වැඩක් නෑ මචං. ඉතින් මම පෙන්නන්න අපේ මේ පැත්ත. අර ලස්සනයි මචං. අර පිළිවෙලට මේක තියන් ඉන්නවා නේ. පට්ට ගතිය ඉතින් මේ පැත්ත. සද්ද බද්ද නෑ. ඉතින් මේ ඔෆිස් වල ගොඩක් මම හිතන අද නිවාඩු මචං. මේ නැත්තම් මේ කාර් පාකින් එකේ මාර්ගයට මේ කාර් නවත්තලා තියෙනවා. මේ අද වාහන එන අඩුයි. ඉතින් වීඩියෝ කරන්නත් සුපිරි. මට මචං මේක කඩා ගන්න ඕනේ මේ වීඩියෝ කරන එක අර ලැජ්ජ නැතුව කරන්න ඕනේ සීන් එකේ ඉන්නවා. ඒක පොඩි එකක් එනවා. ඒක නවත්ත ගන්න ඕනේ. මේ ඉතින් මම පුළුවන් තරම් try කරනවා. ඒත් මං ආසයි මේ වැඩේට. ඉතින් දිගටම ඉන්න. මගේ channel එක subscribe කරන්න. ඉතින් තව ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා ඩුබායි වල. ඉතින් හැම දෙයක්ම මම වීඩියෝ කරලා මගේ channel එකේ දානවා. ඉතින් මගෙත් එක්කම ඉන්න. අපේ ඩුබායි යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න subscribe කරන්න මගේ channel එකට. ඒත් ඉන්නවා බං කාක්කුමින් කියනවානේ ඔය ගියත් ඉන්නවා. හැමතැනම වගේ ඉන්න මේ කෝඹ ගස් තියෙන්නේ මචං. කෝඹ ගස් තමයි මේ ගොඩක් තියෙන්නේ. දිගටම තියෙන්නේ මේ උඩ වෙන ලංකාවේ නැතුව ඇති මේ ඔක්කොම දිගට තියෙන කෝඹ ගස්. මේ අරලිය ගස් ගොඩක් අපේ ලංකාවේ ගස් මේ තියෙනවා. මේ ඉතින් මැරෙන්නේ නැහැ නේ මචං. මේ තමයි මොස් අපේ ඔෆිස් එකේ තියෙන තැන. ආලක ඉඳිත් දන්නේ නැහැ. මේ තියෙන අපේ ස්ටුඩියෝ එක. පේනවනේ. අතෝඩි ගිහලා මම ගන්න. මේ ඉන්නේ නාලක. මගේ යාළුවා. දැන් බලන් ඉන්නේ මොනවද? අද මම බලන්නේ යුද්ධ තමයි තින්නේ. ඉතින් බොයිස් මේක තමයි අපේ ස්ටුඩියෝ එක. මේක ඇතුළේ තව තියෙනවා. මේ ඉතින් මේක අපේ කම්පියුටරේ පොඩ්ඩක් ඔන්න දානවා. වැඩ දීනවා මචං ආපු ගම. ඉතින් මුලින්ම කරන්න ඕනේ මොනවාද කණ්ඩ යන්න ඕනේ බඩින්. මේ උඩ තියෙන අපේ රෙන්ට් එක. එතනට යන්න මුලින්ම. මේ නාලක ගියා අපි කෑම එක රත් කරන්න. මේ තනි මිනිහට තියෙන ස්කිලේට ඊළඟ නෑ නේ මේ කොන්ටේ ඇතුලේ අන්න දැන් තමයි යන්න ඕනේ. අවුරුත් නෑ මට මේ ඔයාලට පෙන්නන්න. ආල ගම්මා අත් කරනවා වගේ අපි කාලා ගන්නම් බොයිස්. ඔබ තමයි ඉතින් මේකේ අද අලුවා. ඔව්. ඒ බොයිස් වතුර තමයි ගණන් කීයද? මේක ඩ්‍රම් දෙකයි. දෙක ගානේ දවසට කීයක් බොනවද? 5ක් විතර බොනවා නේ. එතන 10ක් විතර ඇටවනේ. ඔව් පැයක් ගන්නවා. බොයිස් අපි මෙතනින් අපේ ලොග් එක ඉවර කරනවා. හරි ඔෆිස් ලොග් එක ඉවරයි. අපේ නාලකින් නිල්ලින්නේ. ඉතින් මේකට ලොකු රිස්ක් එකක් තියෙනවා දැන් බෝම්බයක් එහෙම වැදුනොත් අර ලේසි නේ. ඔව්. මේ තට්ටු කියන් මං ඉරාන් එකට කියන්න කෝල් එකක් දීලා. අය නේ. දැන් බොයිස් අපි ගියා ඉරානෙන් බෝම්බෙට කෝල් එකක් දෙන්න.